සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද මිස්ටර් ජොබ් ඉතින් අරන් ආවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බඳවා ගැනීම සම්බන්ධ නිවේදනය. ඉතින් ඔයාලා දන්න මේ දිනවල රියදුරු කොන්දොස්තර සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ පැවැත්වෙනවා. ඊට සමගාමීව ඉතින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බඳවා ගන්න නව තනතුරු සඳහා වන අලුත්ම නිවේදනය තමයි මේ. යහපත් ගුණාත්මක ප්‍රවාහන සේවයක සාඩම්බර කොටස්කරුවෙකු වීම සඳහා අප හා එක්වන්න යන හෙඩ්ලයින් එක දාලා ඔන්න මේ විදිහට කැඳවලා තියෙන්නේ කාර්මික අංශය සඳහා වන තනතුරු. ඉතින් පළමුව තනතුර ලෙස කැඳවලා තියෙන්නේ ඉන්ධන පොම්ප කාර්මික තනතුර. ඉතින් PL3 කාණ්ඩය යටතේ තමයි මෙම තනතුරු බඳවා ගැනීම කරන්නේ. ඉතින් බාහිර ආයුධම් කරුවන් සඳහා සුදුසුකම් ලෙස මෝටර් රථ ඉන්ධන පොම්ප අලුත් වැඩියාව පිළිබඳ අදාළ විශේෂ ස්ත්‍රේස් සම්බන්ධ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NEQ 4 වෙනි මට්ටමේ නොඅඩු මට්ටම ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. ඉතින් අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් බැලුවොත් එහෙම අදාළ ශාස්ත්‍රයේ වසර 5ක පළපුරුද්ද සහ කාර්මික විද්‍යාලයකින් වෘත්තීය පුහුණු ආයතනයකින් ඉහළ තනතුරේ කාර්යභාරයට අනුකූල වන ජාතික වෘත්තීය කුසලතා NEQ දෙවැනි මට්ටම නොඅඩු මට්ටම වෘත්තීය පරීක්ෂණයකින් සමත් වන ප්‍රාථමික අර්ධ ශිල්පීය PL2 හෝ ප්‍රාථමික ශිල්පීය නො PL1 සේවා ගණන සේවකයන් හෝ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් අදාළ තනතුරු අදාළ විශේෂ ශ්‍රේෂ්ඨට අදාළව නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NEQ 4 වෙනි මට්ටම නොඅඩු මට්ටම ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම තමයි මේ සඳහා වෙන අභ්‍යන්තර අයදුම් සපුරාලියෝ සුදුසුකම් වන්නේ. ඉතින් අපි බලමු ඊළඟ තනතුර මොකක්ද කියලා. ඉතින් ඊළඟ තනතුර ලෙස අයදුම්පත් කැඳවලා තියෙන්නේ වැද්දුම්කරු තහඩු පැසසුම් තනතුර PL2 කාණ්ඩය යටතේ තමයි ඉතින් මෙම රැකියා අවස්ථාවට අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඉතින් මේ සඳහා වෙන බාහිර අයදුම්කරුවන් සඳහා සුදුසුකම් ලෙස ඉහත තනතුරේ කාර්යභාරයට අදාළ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද වෘත්තීය කුසලතා NEQ දෙවන මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. මාණ්ඩලික වෛද්‍ය පරීක්ෂණයේ සමත් වීම තමයි මේ සඳහා වන මූලිකම සුදුසුකම් වෙන්නේ බාහිර ආයුධකරුවන් සඳහා. ඉතින් අභ්‍යන්තර ආයුධකරුවන් සඳහා වෙන සුදුසුකම් ලෙස අදාළ ශාස්ත්‍රයේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම කාර්මික විද්‍යාලයක වෘත්තීය පුහුණු ආයතනයකින් අදාළ තනතුරේ කාර්යභාරයට අනුකූල වන වෘත්තීය පරීක්ෂණයක තහවුරු කරන ජාතික වෘත්තීය කුසලතා NEQ දෙවැනි මට්ටම නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තියෙන්න ඕනේ. මාණ්ඩලික වෛද්‍ය පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. මාණ්ඩලීය පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන්න ඕනේ. ඉතින් මේ සඳහා වෙන අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා වෙන සුදුසුකම් මෙලෙසයි. ඉතින් අපි බලමු ඊළඟ තනතුරු අවස්ථාව මොකක්ද කියලා. ඉතින් ඊළඟ තනතුර ලෙස දක්වලා තියෙන යාන්ත්‍රික ශිල්පීය තනතුර PL3 කාණ්ඩය යටතේදී ඉතින් බාහිර අයදුම්කරුවන්ගේ සුදුසුකම් ලෙස යන්ත්‍රෝපකරණ ක්‍රියා කරවීමේ ශිල්පයට අදාළ විශේෂ ශ්‍රේෂ්ඨ සම්බන්ධ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NEQ 4 මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම තමයි බාහිර අයදුම්කරුවන් වන සුදුසුකම් වන්නේ. අභ්‍යන්තර අයදුම්කරුවන් වන සුදුසුකම් ලෙස අදාළ ශාස්ත්‍රයේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම NEQ දෙවැනි මට්ටමේ වෘත්තීය පුහුණු මට්ටමක සහතිකයක් ලබා තියෙන්න ඕනේ. ඒ වගේම තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික ආයතනයකින් තනතුර හා විශේෂ ශ්‍රේෂ්ඨ අදාළ නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NEQ 4 වෙනි මට්ටම නොඅඩු මට්ටම ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම තමයි අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා දෙවන සුදුසුකම් ලෙස දක්වලා තියෙන්නේ. අපි බලමු ඊළඟ තනතුර ගැන. ඉතින් ඊළඟ තනතුර ලෙස දක්වලා තියෙන්නේ කාර්මික මෝටර රථ තනතුර PL3 ඉහත සඳහන් කරපු පරිදිම බාහිර අයදුම්කරුවන් සඳහා මෙම ශ්‍රේෂ්ඨට අදාළව NEQ 4 වෙනි මට්ටමේ ප්‍රවීණතා සහතිකයක් තියෙන්න ඕනේ. ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අදාළ ශ්‍රේෂ්ඨයේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම NEQ දෙවෙනි මට්ටමට හෝ
තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් තනතුරට හා විෂය ශේෂ්ත්‍රයට අදාළ නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NEQ 4 වෙනි මට්ටමට නොඅඩු මට්ටමක සහතිකයක් ලබලා තිබීම අනිවාර්ය වෙනවා මේ සඳහා අයදුම් කිරීමට. ඉතින් ඊළඟ තනතුර ලෙස වැඩමූලික තනතුර MA දෙකේ එක ලෙස දක්වලා තියෙනවා. ඉතින් බාහිර අයදුම් කරවන්න සඳහා පහත සදුසුකම් 1 හෝ 2 යන අයුරින් සඳහන් කරලා තියෙනවා. තනතුරේ විශේෂ ශ්‍රේෂ්ඨතාවට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතාවන්හි NEQ 5 වෙනි මට්ටමෙන් නොඅඩු පට්ටම ප්‍රවීණතා සහ සහතිකයක් ලැබලා තියෙන්න ඕනි. ඉතින් දෙවන අවස්ථාව ලෙස තනතුරේ විශේෂ ශ්‍රේෂ්ඨතාවට අදාළ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතාවයේ NEQ 4 වෙනි මට්ටමෙන් නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලැබලා තියෙන්න ඕනි. අදාළ ශේෂ්ත්‍රයේ තනතුරක අවම වශයෙන් වසර 3ක සේවා කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. ඉතින් අභ්‍යන්තර අයදුම් කරුවන් සඳහාද ඉහත සඳහන් සුදුසුකම් තමයි අදාළ වන්නේ. ඉතින් ඔයාලා ඒ දයන සැලකිලිමත් වෙලා අයදුම් කරන්න. අපි යමු ඊළඟ තනතුර බලන්න. ඉතින් ඊළඟ තනතුර ලෙස දක්වලා තියෙන කාර්මික වාහන විදුලි තනතුර PL3 කාණ්ඩයසේ ඉතින් බාහිර අයදුම් කරුවන් සඳහා සුදුසුකම් ලෙස වාහන විදුලි පද්ධති හා ඒවා නඩත්තුවට අදාළ විශේෂ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතිය වෘත්තීය කුසලතා NEQ 4 වෙනි මට්ටමට නොඅඩු මට්ටම ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම මේ සඳහා වන සුදුසුකම් ලෙස දක්වලා තියෙනවා. ඉතින් අභ්‍යන්තර අයදුම් කරුවන් සඳහා අදාළ ශ්‍රේෂ්ඨයේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. කාර්මික විද්‍යාලයකින් වෘත්තීය පුහුණු ආයතනයක අදාළ තනතුරේ කාර්යභාරයට අනුකූල වන ජාතික වෘත්තීය කුසලතා දෙවැනි මට්ටමට නොඅඩු මට්ටමක වෘත්තීය පරීක්ෂණයකින් සමත් වන ප්‍රාථමික අර්ධ ශිල්පී PL2 හෝ ප්‍රාථමික ශිල්පී නොවන PL1 සේවා ගණයක සේවකයන් හෝ වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් තනතුර සහ විශාල ශ්‍රේෂ්ඨයට අදාළව නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා NEQ 4 වෙනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම තමයි මේ තනතුර සඳහා වන සුදුසුකම් ලෙස දක්වලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කළ තියෙන තනතුරු කිහිපයක තොරතුරු තමයි අද අරගෙන ආවේ. ඉතින් මේ සඳහා වන අයදුම් පදයේ තොරතුරු මම පහලින් දාලා තියන්න. ඉතින් ඔයාලා ඒක බලලා ඒකට අනුව මේ සඳහා අයදුම් කරන්න. ඉතින් මේ තනතුරු සඳහා වන සුදුසුකම් ගැන හොඳ අවධානයක් දීලා මේ තනතුරු සඳහා අයදුම් කරන්න. ස්තුතියි.